ආයි කොහොමද ඔයාලට සුබ දවසක්. අද අපි සව් කැන්ඩි එකක් හදමුද? මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මුලින්ම බලමු. සව් ස්වල්පයක්, ගාගත් පොල්, ලුණු සහ සීනි ස්වල්පයක් අවශ්‍ය වෙනවා. අර ගාගත් පොල් ටික මිරිකලා ඒ කිරි ටිකට සව් ටික දාලා භාජනයකට ලුණු හෙඩි දෙකක් විතර දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක රසකාරක විදිහට එනසල් කරාමනටි ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඒක අපි ලිපේ තියලා ටික ටික හෙඩි ගා ගන්න ඕනේ. ඔයාලා දන්නවද යාළුවනේ මේ සව් කියන්නේ අපේ ඇඟට ගොඩාක් ගුණදායක ප්‍රයෝජනවත් ආහාරයක්. ඔන්න දැන් මේක ටිකක් හෙඩි ගාලා අර සීනි ටිකත් අපි දාගන්නවා. ඉතින් මේ සව් කියන එක ගොඩක් වෙලාවට පොඩි ළමයිට වැඩිහිටියන්ට වගේම තරුණ මහලු හැමෝටම ප්‍රයෝජනවත්. මේ සව් කියන ද්‍රව්‍ය අපි තව කෑමවලට එකතු කරලා කියන්නේ රසකාරකයක් විදිහට ඒ වගේත් හදනවා. ගොඩාක් උදේට තමයි මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඇඟේ උෂ්ණත්වය නැති වෙන්න මේක ගොඩක් වටිනවා. ඔන්න යාළුවනේ සව් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බීලා බලන්න. ඇඟට ගොඩාක් පෝෂ්‍යදායකයි. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.